Cooking with Life අපේ YouTube channel එකට වෙනදා වගේම ගොඩාක් ආදරෙන් ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා. ඉදුණු කෙසෙල් තවමත් ඔයා විසි කරනවද? ඉතින් අද අපි කියලා දෙන්නේ ඉදුණු කෙසෙල් වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් බනානා බ්‍රෙඩ් එකක් ගැන. මේක හදන්න හරිම ලේසි, ඒ වගේම ගොඩාක් ලොකු අමුද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපිට මෙතනදී ඕන වෙනවා බටර් හෝ මාගරින් ග්‍රෑම් 120ක්. මුලින්ම මේ විදිහට බෝල් එකකට අපි බටර් ටික එකතු කරගමු. ඉන් පස්සේ අපි මේකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 120ක්. මේ ටික හොඳින් අපි මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නවා. සීනි වල කැට නැති වෙන තුරු අපි මේක ටිකක් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරනවා බිත්තර දෙකක්. බිත්තර දෙකත් මෙන්න මේ විදිහට අපි ටිකක් හොඳින් බීට් කරගමු. දැන් අපි බීට් කරගත්තු බිත්තර ටිකත් අපේ ශ්‍රීනි බටර් මිශ්‍රණයට එකතු කරලා මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ පේන්න ඔයාලට මම එකතු කරගන්න කෙසෙල්. මේ කෙසෙල් ගොඩාක් ඉදිරිය වැඩි වුණාට කිසිම ගැටලුවක් නැහැ. මම මෙතනදී කෙසෙල් ගෙඩි 4ක් පාවිච්චි කරනවා. ඔයා පාවිච්චි කරන කෙසෙල් එකේ ප්‍රමාණය අනුව මේක ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලින්ම මම කෙසෙල් ටික ඊටාම පොඩියට කපා ගන්නවා. ඒ වගේම කෙසෙල් වල සාමාන්‍යයෙන් පුංචි පුංචි කෑලි හිටෙන විදිහට මෙන්න මේ විදිහට කෙසෙල් එක ටිකක් අපි හොඳින් පොඩි කරගන්නවා. මේක බ්ලෙන්ඩ් කරන්න එපා. මෙන්න මේ විදිහට හැන්දකින් පොඩි කරගත්තාම හොඳටම ඇති. මෙතනදී ඕනේ කෙසෙල් වර්ගයක් ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි එහෙම හදාගත්තු කෙසෙල් මිශ්‍රණයත් අපි කලින් සකස් කරගත්ත මිශ්‍රණයට දාලා මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් අපි පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි අපි එකතු කරගන්නේ ග්‍රෑම් 220ක්. ගොඩාක් වැදගත් අමුද්‍රව්‍යයක් තමයි බේකින් සෝඩා. බේකින් සෝඩා තේ හැඳි එකකුත් මම එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැන්දෙන් 4න් එකකුත්, වැනිලා තේ හැන්දකුත් මම එකතු කරගන්නවා. ඒ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අද මම මේකට චොක්ලට් චිප්ස් ටිකකුත් එකතු කරගන්නවා. චොක්ලට් චිප්ස් එකතු කරගන්න එක අනිවාර්ය නැහැ. නමුත් ඔයාට කැමති නම් එකතු කරගන්න පුළුවන්. චොක්ලට් චිප්ස් වලින් මේ කේක් එකට හොඳ වටිනාකමක් එකතු වෙනවා. කලින් සකස් කරගත්ත ට්‍රේ එකකට මෙන්න මේ විදිහට අපේ බනානා බ්‍රෙඩ් මිශ්‍රණය එකතු කරගන්නවා. චොක්ලට් චිප්ස් ටිකකුත් මම උඩින් දාගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාට ගෙදර තියෙනවා නම් එකතු කරගන්න. සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක් යටතේ මම මේක මුලින් විනාඩි 20ක් වගේ කාලයක් බේක් කරගන්නවා. විනාඩි 20ක් වගේ කාලයක් මුලින්ම ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ මේක බේක් වෙලාද කියලා බලලා තව වෙලාව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මගේ බනානා බ්‍රෙඩ් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මම මේ විදිහට බලනවා මේක මැදත් බේක් වෙලාද කියලා. ඔව්, මගේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. මේ කේක් එකෙන් හොඳ සුවඳක් අපිට එනවා. අද මම මේක කෙනෙකුට තෑගි දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට මේක හොඳින් ලස්සනට ඔතා ගන්නවා. ඉතින් නොඅටත් පුළුවන් ඊටාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ඉක්මනින් මෙන්න මේ විදිහට ලස්සන රස බනානා බ්‍රෙඩ් එකක් හදාගන්න. ඉතින් ඔයත් හැදුවොත් මේකේ රස මටත් කියන්න අමතක කරන්න එපා. Cooking with Life අපේ YouTube channel එකේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි.